අධිකරණ වෛද්‍ය විද්‍යාවේ විශේෂ අරුමණක් වන්නේ මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් තොරතුරු පරීක්ෂා කිරීම, විශේෂයෙන්ම මේ පුද්ගලයන්ගේ අනන්‍යතාවය, මරණයට හේතුව සහ ඒ මියගිය ආකාරය සම්බන්ධයෙන්. මෙහිදී අපි වැඩි හරියක් මේ පරීක්ෂණ පවත්වන්නේ මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් බොහෝ දුරට ඒවා කේවල පරීක්ෂණ නැත්නම් එක පුද්ගලයෙක් සම්බන්ධ පරීක්ෂණ හැටියට තමයි සිදුවන්නේ. නමුත් අපි දන්නවා වරින් වර විශේෂයෙන්ම ලංකාවේ අපි දැකලා තියෙනවා සමූහ වශයෙන් මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පැවැත්වෙනවා. දැන් මේ පරීක්ෂණත් අපිට දෙආකාරයක් වන්න පුළුවන්. සමහරලාට විශේෂිත සිද්ධියක් නිසා, හදිසි අනතුරක් නිසා, අපි දන්නවා නැත්නම් ස්වභාවික විපතක් නිසා විශාල පිරිසක් එකවර මේ යන්න පුළුවන්. එවැනි අවස්ථාවල ඒ සියලු මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පවත්වන්න වෙනවා. ඒ වගේම තවත් විශේෂ අවස්ථාවක් වනවා ඒ සමූහ වශයෙන් මියගිය පුද්ගලයන් සමහරලාට මිය ගිහිලා ඉන්නේ කලින් අවස්ථාවක. එකම අවස්ථාවේ හෝ වරින් වර නමුත් ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමක් ඒ අවස්ථාවේ වෙලා නැහැ. පසු කාලයක නැත්නම් අවුරුදු කිහිපයකට පස්සේ තමයි මේ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු දැනගන්නේ. ඒ වන විට ඔවුන් මෙහිදන් කරලා විවිධ ස්ථානවල හෝ එක් ස්ථානයක තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක එම පුද්ගලයන් මෙහිදන් කරපු ස්ථානවලින් නැවත ගොඩට ගැනීම ඒ වගේම ඉන්පසු පරීක්ෂණ පැවැත්වීම ඉතාම වැදගත් විෂයක් වෙනවා. විශේෂයෙන්ම මෑත කාලේ සමූහ මිනිමලවල් ලෙස විශේෂයෙන්ම ප්‍රසිද්ධියට පත් වූ අවස්ථාවන් මේකට උදාහරණයක් ලෙස දැක්විය හැකියි. ලංකාවේ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි මේ සම්බන්ධයෙන් තොරතුරු අපිට වරින් වර වාර්තා වෙලා තියෙනවා පහුගිය දශක ගණනාවක් පුරා. ඒ වගේම ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලත් එවැනි සමූහ මිහිදන් කිරීම තිබුණු බව ඉතිහාසගත කරුණක්. දැන් මෙහිදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මේ ආකාරයෙන් කලින් අවස්ථාවක නැත්නම් අවුරුදු ගණනාවකට කලින් මියගිය පුද්ගලයන් මිහිදන් කරලා එහෙම නැත්නම් භූමි දානය කරලා ඊට පසු අවස්ථාවක ගොඩ ගැනීමේදී සංකීර්ණ ගැටලු ගණනාවක් මතුවෙනවා. මොකද මේ භූමි දාන කිරීම අප දන්නා සම්මත භූමි දාන කිරීම නෙමෙයි. ඒ වගේම මේ මියගිය අවස්ථාවනොත් කවුරුත් වාර්තාගත කරපු හෝ වාර්තා වෙච්ච සිදුවීමුත් නෙමෙයි. ඉතින් එවැනි අවස්ථාවක ඒ සමූහ වශයෙන් මෙහිදන් කරපු පුද්ගලයන් ගොඩ ගැනීම සම්බන්ධයෙන් විශාල ගැටලු ප්‍රමාණයක් මතුවෙනවා. ඒතර ඒවට අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක විසඳුම් සපයා ගැනීම ඉතාම අවශ්‍යයි. මේ ආකාරයෙන් මිහිදන් කරපු පුද්ගලයෙක්ගේ මල සිරුරක් නැවත ගොඩ ගැනීම අප හඳුන්වනවා ඉංග්‍රීසියෙන් එක්ස්හුමේෂන් ලෙස. ඔබ මේ දකින්නේ ඒ වචනය. එතකොට මේ එක්ස්හුමේෂන් කියන වචනය බොහෝ දුරට භාවිතා වන්නේ ඊටාම සරල අදහසෙන් ගත්තොත් භූගත හෝ මිහිදන් කළ යමක් ගොඩ ගැනීම කියන අර්ථයෙන්. ඒ වචනය තුළ අනිවාර්යයෙන්ම ඒ ගොඩ ගන්නා ද්‍රව්‍ය මිනිසෙක් විය යුතුයි කියන අදහසක් නැහැ. නමුත් එතන වැදගත් වෙන්නේ අපි මේ කතා කරන මලසිරුරක් හෝ මලසිරුර ගොඩ ගැනීම සම්බන්ධයෙන් මේ වචනය අපි භාවිතා වෙන්නේ කොහොමද කියන කාරණය. එතකොට අපි මේ සාකච්ඡාවේදී අපි මේ එක්ස්හුමේෂන් කියන වචනේ භාවිතා කරන්නේ විශේෂයෙන්ම මේ සමූහ වශයෙන් මිහිදන් කරන ලද මලසිරුර ගොඩ ගැනීම සම්බන්ධයෙන්. දැන් මේ සම්බන්ධයෙන් විශාල කතිකාවක් විශේෂයෙන්ම පසුගිය දශක කිහිපය තුළ ලෝකයේ විවිධ රටවල ඇති වෙලා තිබ්බා. විශේෂයෙන්ම යුද වාතාවරණයන් හෝ ත්‍රස්තවාදී ගැටුම් පැවති රටවල මේ ආකාරයෙන් සමූහ වශයෙන් මිය යාම වගේම ඒ සමූහ වශයෙන් මියගිය පුද්ගලයන් අසුව කාලෙක නැවත ඒ මිහිදන් කළ ස්ථාන වලින් ගොඩ ගැනීම සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ සිදු වෙලා තිබුණු නිසා. දැන් විශේෂයෙන්ම මෙහිදී අපිට වැදගත් වෙන කාරණේ තමයි ලංකාවේ අපි දන්නවා විශේෂයෙන්ම පසුගිය 20 වෙනි සියවසේ අගභාගයේ සිට විවිධ ප්‍රචණ්ඩ තත්ත්වයන් පැවතුණා. අපිට වැදගත් වෙන දේ තමයි මේ ආකාරයෙන් මේ අපි කතා කරපු එක්ස්හුමේෂන් නැත්නම් යම් කිසි භූගත දෙයක් ද්‍රව්‍යයක් ගොඩට ගැනීම විශේෂයෙන්ම අපි කතා කරන මේ අවස්ථාවේ මියගිය පුද්ගලික ශරීරයක් ගොඩට ගැනීම කියන කාරණේදී මේ නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන සිදුවීම් දෙකටම අදාළව අපිට සාකච්ඡා කරන්න වෙනවා මුලදී. විශේෂයෙන්ම අපි මේ කතා කරනවා ඒ
අපි දන්නවා සාමාන්‍යයෙන් කෙනෙක් මිය ගිය පසු එම අවසන් කටයුතු කරන එක ක්‍රමයක් තමයි ශරීරයේ භූමි දානය කිරීම. එතන මේ කාරණේ අපි ගන්නවා ලීගල් බෙරියල් එකක්. යම් නැත්නම් නීත්‍යානුකූලව මිහිදන් කිරීමක් හැටියට. එවැනි අවස්ථාවක උනත් මිහිදන් කරපු මළ සිරුරක් සමහර අවස්ථාවල අපිට ගොඩ ගැනීමට සිදු වෙනවා විවිධ හේතු නිසා. ඒ ඥාතීන් ඒ සම්බන්ධයෙන් යම්කිසි පරීක්ෂණයක් ඉල්ලා සිටින අවස්ථාවක. එවැනි අවස්ථාවක අපි සාමාන්‍යයෙන් ගොඩ ගැනීමක් සිදුවන්නේ එක මළ සිරුරක් පමණයි. ඒ වගේම මේක පහසුවෙන් කළ හැකි අපි දන්නවා භූමි දාන කරන අවස්ථාවක කොහොමද ඒ කරන්න කියලා. මොකද ඒ සඳහා අපි පෙට්ටියක් පාවිච්චි කරනවා. ඒතර යම්කිසි ආවරණයක් සහිතයි. ඒ වගේම මළ සිරුර ඒ වෙනකොට අපි සංරක්ෂණය කරලා තියෙනවා විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා. එතන ඒ නිසා එවැනි ඒ සියලුම ලක්ෂණ සහිතව තමයි එවැනි මළ සිරුරක් භූමි දානය කරන්නේ. නමුත් අපි මේ කතා කරන්න උත්සාහ කරන මේ ඉල්ලීගල් බෙරියල් එහෙම නැත්නම් නීත්‍යනුකූල නොවන මිහිදන් කිරීමවලදී අර මම කලින් කිව්ව ලක්ෂණ කිසිවක් පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට එවැනි අවස්ථාවල මේ මළ සිරුරු එකකට වඩා වැඩි වෙන්නත් එකක් මළ සිරුරක් වෙන්නත් පුළුවන්. ඒ වගේම අර සමූහ වශයෙන් නැත්නම් මල්ටිපල් බොඩිස් වශයෙන් දක්වන විශාල මළ සිරුරු ප්‍රමාණයක් වන්නටත් පුළුවන්. ඒකේ සංඛ්‍යාව අපිට කියන්න බෑ. මේ නීත්‍යනුකූල නොවන මිහිදන් කිරීම වලදී අර ඒ මළ සිරුරක් ඒ පෙට්ටියක සම්පත් කිරීමක් සිදුවන්නේ නැහැ. මළ සිරුර රසායනික ද්‍රව්‍ය වලින් පරිරක්ෂණය කිරීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා ඒ ගොඩ ගන්න අවස්ථාවේදී ඒ මළ සිරුර විවිධ මට්ටමින් වියෝජන වෙලා තියෙන්න පුළුවන්. සමහර අවස්ථාවල ඒ මළ සිරුර වල හම සහ මාංශ පේශීන් නැති වෙලා හුදෙක්ම අස්ථි භවනය වෙලා අස්ථීන් පමණක් ඉතුරුලා තියෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ සංකීර්ණ අවස්ථාවක් මත වෙනවා නීත්‍යානුකූල නොවන මිහිදන් කිරීම සම්බන්ධයෙන් අපි අධිකරණ වෛද්‍ය විද්‍යාත්මකව කටයුතු කරනකොට අපි මේ උත්සාහ කරන්නේ කතා කරන්න ඒ සම්බන්ධයෙන්. එතකොට අපි මේ සමූහ වශයෙන් මිහිදන් කරන ලද මියගිය පුද්ගලයන් සම්බන්ධ තොරතුරු ලංකාවේ වරින් වර සිතියම් ගත කරලා තිබුණා. අපි දන්නවා විශේෂයෙන්ම මා කලින් සඳහන් කළ 20 වසරේ අගභාගයේ සිට මේ 21 වසරේ මුල දශකයේ දක්වාම විවිධාකාර ගැටුම් ලංකාවේ විවිධ ප්‍රදේශවල පැවතුණා. ඒ ගැටුම් හේතුවෙන් මියගිය විශාල පිරිසක් මේ ආකාරයෙන් සමූහ මිනිමරවල් තුළ තැන්පත් කරන ලද බව තමයි විවිධ මූලාශ්‍ර වලින් කියවෙන්නේ. ඒතර ඔබ දකින මේ සිතියම ඇත්තටම 2004 පමණ වර්ෂයේදී විශේෂයෙන්ම සුනාමි උවදුර සුනාමි විපත් සිදුවන්නට කලින් සිතියන්ගත කරපු කාරණයක් සිතියමක්. ඒදී ඔබ දකිනවා විශේෂයෙන්ම ලංකාවේ මේ දකුණු ප්‍රදේශයට වන්නට සහ උඩරට ප්‍රදේශයට ඇතුළත්ව සලකුණු කරන ලද සමහර ප්‍රදේශ විශේෂයෙන්ම මේ ප්‍රදේශ වලින් දැක්වෙන්නේ විශේෂයෙන්ම 87-89 කාලේ අපි දන්නවා 80 දශකයේ ලංකාවේ විශාල තරුණ නැගිටීමක් තිබුණු කාලයක් විශේෂයෙන්ම 80 දශකයේ අගභාගයේ අද ඒ කාලේ ලංකාවේ දකුණේ විශේෂයෙන්ම පැවති පාගෙන යන ලද සමූහ මිනිවලවල් පිළිබඳ යම් කිසි නිර්ණයක් තමයි මේ සිතීමේ දැක්වෙන්නේ. නමුත් මේක සම්පූර්ණ පින්තූරය නෙමෙයි. මොකද අපි දන්නවා ඒ වන විට අපිට පේනවා ඇති සමහරලාට මේ සිතීමේ උඩ පැත්තේ එක ලකුණක් සඳහන් වෙනවා චෙම්මන කියලා. මොකද ඒක තමයි අපි උතුරේ ඒ වන විට දැනගෙන තිබුණු ප්‍රධානතම සමූහ මිනිවල තිබුණු ප්‍රදේශය. ඒ ප්‍රදේශය ඇත්තටම පරීක්ෂණයට ලක් කරලා තිබ්බා 1999 90ට කියන කාලය තුල. මේ සමූහ මිනිවලවල් සම්බන්ධ කාරණේදී ලංකාවේ දකුණේ වගේම උතුරෙත් සමූහ මිනිවලවල් පැවතුණා විවිධ හේතු නිසා. අර මම කිව්වා ආකාරයට මේක 2004 සකස් කරන සිදුවීමක්. නමුත් ඊට වඩා සම්පූර්ණ සිදුවීමක් පසු කාලයක විශේෂයෙන්ම උතුරු නැගෙනහිර යුද්ධයෙන් පසු අවස්ථාවක නිර්මාණය කරන ලැබුවා. ඔබ දකින්නේ මේ ඒ සිතියම අපිට පේනවා ඇති. ඒ සිතියමේ අර කලින් ලකුණු කරපු තැන් ටික විශේෂයෙන්ම දකුණට ආශ්‍රිතව ලකුණු කරපු තැන් තිබෙනවා. ඊට අමතරව තව ඔබ දකිනවා විශේෂයෙන්ම අපි දන්නවා 2004 සුනාමියෙන් පස්සෙත් විශාල පිරිසක් ලංකාවේ මිය ගියා. ඒක විශේෂිත අවස්ථාවක්. ස්වභාවික විපතක් වුණත් අපි දන්නවා අති විශාල පිරිසක් මිය ගියා. ලංකාවේ මියගිය සංඛ්‍යාව 30000කට අධිකයි. ඒකට එවැනි තත්ත්වයක් තුළ විශේෂයෙන්ම අපි දන්නවා විශේෂයෙන්ම වැඩිහිටියන්ට මතක ඇති ඒ මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේ බරපතල ගැටලුවක් තිබ්බා. ඒ නිසා සමූහ වශයෙන්
ඇතැම් ප්‍රදේශවල ඒ මළ සිරුරු භූමදානය කිරීමට සිදු වුණා. ඒතර ඒ අවස්ථාවලුත් ඔබට පේනවා විශේෂයෙන්ම මේ වෙනස් සලකුණකින් දක්වා තිබෙනවා කාල ප්‍රදේශයේ ඒ වගේම හම්බන්තොට ප්‍රදේශයේ විවිධ අවස්ථාවල ඒ වගේම කල්මුනේ කියන ප්‍රදේශයේ මෙවැනි සමූහ මිහිදන් කිරීම සිදු වුණා. හැබැයි මේ සිදුවීම සිදු වුණේ ස්වභාවික විපතට අදාළව. මා කලින් සඳහන් කරපු දකුණේ ප්‍රදේශවල මේ සමූහ මිනිවලවල් ඇති වුණේ ස්වභාවික විපතක් හින්දා නෙමෙයි. මේ මරා දැමුණු පුද්ගලයන් මිහිදන් කරපු තැන් 80 දශකයේ අගභාගයේ. ඒ වගේම ඔබට පේනවා උතුරේ දැන් ප්‍රදේශ ගණනාවක් වැඩිපුර ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම පසු කාලීනව සොයාගත් ඒ සම්පූර්ණ මිනිමලවල් මේ සිතියමට එකතු වීම නිසා. ඒ වගේම උඩරට ප්‍රදේශයේ අපිට පේනවා මාතලේ ප්‍රදේශයේ එවැනි සම්පූර්ණ මිනිමලක් සම්බන්ධ සඳහන් වෙනවා. අපිට මතක ඇති විශේෂයෙන්ම 2010න් පසු නැත්නම් 21 වසරේ දෙවන දශකයේ තමයි මේ මාතලේ ප්‍රදේශයේ මාතලේ රෝහල් භූමිය තුළ සම්මුව මිනිවලක් මතුවන්නේ. ඉන් පසු උතුරේ මන්නාරම සහ යාපන ප්‍රදේශෙත් ඒ වගේම මුලතිව් ප්‍රදේශෙත් විවිධ සම්මුව මිනිවල සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරුණා. ඒ වගේම මේ සිටීමේදී ලකුණු කරලා නැති තව ප්‍රදේශ කිහිපයක් දැන් අලුතෙන් පරීක්ෂණයට ලක් වෙනවා. අපි දන්නවා කෙම්මනි ප්‍රදේශයේ තවත් සම්මුව මිනිවලක් සම්බන්ධයෙන් 2025 වර්ෂයේ පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ඒ වගේම මුලතිව් ප්‍රදේශයේ තවත් මිනිවලත් සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා. ඉතින් මේ ආකාරයෙන් ගත්තම ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ සම්මුව මිනිවල සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට එකතු වෙලා ඒවා වාර්තා වෙලා ඒව සම්බන්ධ සමහර සම්මුව මිනිවල සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සම්පූර්ණ කරගෙන යමින් තිබෙන අවස්ථාවක්.